වෙල්කම් බැක් ගයිස් ඔයාල මේක තුලා ඉන්න SLHP YouTube චැනල එකෙන් ගේන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ දාලා තියෙන මොකක් හරි පැකේජ් එකක් යූස් කරලා හරියටම කොහොමද ෆ්‍රී අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයා වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒකට notification එකක් මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මෙන්න මේ විදිහට ඔයාට free internet access කරන්න දේවල් දෙකක් ඕන වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි ඔයාගේ ෆෝන් එකට මොකක් හරි පැකේජ් එකක් දාලා තියෙන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට Zoom පැකේජ් එක, WhatsApp පැකේජ් එක, Facebook පැකේජ් එක, YouTube පැකේජ් එක වගේ පැකේජ් එකක් ඔයාට හඳුන්වන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා පැකේජ් එකක් මුලින්ම ඔයාගේ ෆෝන් එකට දාගන්න ඕනේ. හරි ඔයා පැකේජ් එකක් දාගත්තයින් පස්සේ ඔයා මෙන්න මේ TLS tunnel කියන VPN application එක Play Store app එක හරහා ඔයාගේ ෆෝන් එකට install කරගන්න ඕනේ. හරි ඊළඟට ඔයා මේ install කරගනිපු application එක open කරගන්න. ඉතින් ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා පළවෙනි පාට මේ app එක open කරනකොට. ඉතින් මෙන්න මෙතන ඔයාට මේ හරි ලකුණක් බලා ගන්න පුළුවන්. අන්නේ හරි ලකුණ උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මේ TLS tunnel කියන application එකේ home interface එක. හරි. මෙතනින් එහාට තමයි ඔයාට මෙන්න මේ application එකේ වැදගත්ම settings ටික හදාගන්න තියෙන්නේ. අන්න ඒක නිසා ඔයා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් මෙතන ඉඳලා skip කරන්න එපා. ඉතින් එහෙම නැත්නම් ඔයාට settings ටික හරියට හදාගන්න බැරි වෙයි. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයාට මෙන්න මෙතන පළවෙනියටම බලා ගන්න පුළුවන් මේ connection method කියලා setting එක. අන්නේ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ දෙවෙනි setting එක use SNI host කියන එකට මේ tick එක දාගන්න. හරි. ඉතින් දැන් තමයි මෙතන වැදගත්ම setting එක තියෙන්නේ. ඔයා ඔයාගේ phone එකේ දාලා තියෙන package එක අනුව තමයි මෙන්න මෙතෙන්ට මේ SNI එක type කරගන්න ඕනේ. හරි මේ වෙලාවේ මම මගේ ෆෝන් එකට Zoom පැකේජ් එක ඇක්ටිව් කරගෙන තියෙන නිසා තමයි මෙතෙන්ට මේ m.zoom.us කියන SNI එක ටයිප් කරේ. ඉතින් ඔයාගේ ෆෝන් එකට ඔයා දැන් WhatsApp පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන තියෙනවා නම් මෙතෙන්ට ටයිප් කරන්න ඕනේ SNI එක තමයි whatsapp.net කියලා. දැන් ඔයා YouTube පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන තියෙනවා නම් මෙතෙන්ට ඒ කලින් විදිහටම youtube.net කියලා ටයිප් කරගන්න. ඉතින් මම මේ වැඩිදුර විස්තර පල්ලෙහා comment section එකේ මේ SNI ගැන දාලා තියන්න. ඉතින් ඔන්න ඒක බලලා ඔයාට ඔයාගේ පැකේජ් එකට අදාළ SNI එක හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් මේ save icon එකක් තියෙනවා. අන්නේ icon එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි. ඉතින් ඔන්න අපි දැන් සාර්ථකව මේ අපේ පැකේජ් එකට අදාළ SNI එක මේකට type කරගෙන ඉවරයි. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන උඩ බලා ගන්න පුළුවන් screen එකේ මේ port කියලා setting එකක් තියෙනවා. අන්නේ setting එක උඩ ඔයා එකපාරක් click කරගන්න. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් මෙන්න මේ ඔටෝ කියලා වැටලා තියෙන setting එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තුන්වෙනි ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් මේ T443 කියන setting එක. අන්න ඒකට ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් මේ apply කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි ඊළඟට ඔයා මෙන්න මේ server කියන setting එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන මේ උඩම server එක automatic selection කියන අන්නේ server එක උඩ එකපාරක් click කරගන්න. හරි දැන් ඔන්න අපි සාර්ථකව අපේ VPN application එකේ settings ටික හදාගෙන ඉවරයි. දැන් එහෙනම් අපි මේක try කරලා බලමු මේ VPN එක වැඩ කරනවද කියලා. හරි මේ විදිහට මම දැන් මගේ phone එකේ Wi-Fi off කරලා මෙන්න මේ Zoom package එක තියෙන SIM එකේ mobile data on කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ VPN එකේ start කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් සාර්ථකව අපේ VPN එක කනෙක්ට් වුණා. හරි දැන් ඔයා බලන්න ඇති මේ stop කියලා බටන් එකක් එක්ක මොකද්ද මේ time එකක් count වෙන්නේ කියලා. හරි ඉතින් මම දැන් අන්න ඒක ගැන පොඩ්ඩක් ඔයාට පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ VPN එක අපිට මේ ඒ කියන්නේ ෆ්‍රී දෙන VPN එකක් හින්දා ඒගොල්ලෝ මෙන්න මේ අපෙන් ඇඩ් එකක් මෙන්න මේ පැය 8කට සැරයක් අපෙන් ඇඩ් එකක් බලන්න ඉල්ලනවා. ඒ කියන්නේ ඔයාලට මේ VPN එක එක ඇඩ් එකක් බැලුවයින් පස්සේ පැය 8ක් දක්වා යූස් කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ මේ ටයිම් එක ඉවර වෙන කලින් ඔයාට මෙන්න මේ වොච් එකක් වගේ තියෙන අයිකන් එකට ක්ලික් කරලා මෙන්න මේ වොච් කියන බටන් එක ක්ලික් කරලා ඔයාට මෙන්න මේ තප්පර 30 වගේ පුංචි ඇඩ් එකක් බලලා ඔයාට මෙන්න මේ පැය 8ක් දක්වා VPN එක යූස් කරන්න පුළුවන් ටයිම් එක දික් කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි දැන් සාර්ථකව එහෙනම් VPN එකේ ඔක්කොම සෙටින්ග්ස් ටික හදාගෙන ඉවරයි. හරි. ඔයා සාර්ථකව මෙන්න මේ වගේ ඇඩ් එකක් බැලුවෙන් පස්සේ මෙන්න මේ වගේ ඩන් කියලා බටන් එකක් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන කලින් පැය 3ක් තිබ්බ ටයිම් එක දැන් පැය 11ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට මේ VPN ඇප්ලිකේෂන් එකේ ටයිම් එක වැඩි කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු දැන් මේ VPN එක පොඩ්ඩක් try කරලා. හරි ඒකට මම මගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගෙන තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඉතින් මම දැන් ඔයාලට මොකක් හරි මෙතනින් සර්ච් කරලා පෙන්නන්න මේ VPN එක වැඩ කරනවද කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම මේ වෙලාවේ මේ ශ්‍රී ලංකා කියලා සර්ච් කරනවා. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා අපේ සර්ච් කරපු දේ හරියටම සර්ච් වුණා. ඉතින් දැන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඇති මේ VPN එක සම්බන්ධ. හරි. දැන් ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ VPN ගොඩක්ම ස්ලෝ කියන එක. ඉතින් මේ TLS Tunnel කියන VPN එක එහෙම අනිත් VPN වලට සාපේක්ෂව ටිකක් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් මම අන්න ඒක ඔයාලට පුංචි ස්පීඩ් ටෙස්ට් එකක් කරලාම පෙන්නන්නම්. හරි. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ VPN එකේ ස්පීඩ් එක කොහමද කියලා. ඉතින් මේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අපිට Mbps එකක වගේ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සමහර අපි සල්ලි ගෙවලා දාන පැකේජස් වලත් මේ Mbps එකක් දෙකක් තමයි උපරිම ස්පීඩ් එක තියෙන්නේ. ඒ කියන්නේ පැකේජස් වලත් ස්පීඩ් ලිමිට් එක. ඉතින් අපිට අන්න ඒ නිසා මේ ෆ්‍රී Mbps එකක වගේ ස්පීඩ් එකක් හම්බ වෙනවා කියන්නේ ඇත්තට මේක හොඳ ස්පීඩ් එකක්. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ VPN එකේ ස්පීඩ් එක ගැන තවත් අදහසක් ගන්න මම YouTube වීඩියෝ එකක් HD quality එක දාලා play කරලා පෙන්නන්න. හරි ඉතින් මේ විදිහට මම මගේ channel එකේ තියෙන වීඩියෝ එකක් මේකට තෝරගත්තා. නැත්නම් අනිත් වීඩියෝ දැම්මත් මේකට copyright එකක් වදින්න පුළුවන් නිසා. ඉතින් මෙන්න මේ විදිහට දැන් quality එක මම මෙන්න මේ විදිහට 720යි මේ P කියන එකට වෙනස් කරගත්තා. දැන් අපි මේක play කරලා බලමු. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහට HD quality එකෙන් අපේ වීඩියෝ එක play වෙනවා. හරි. අදට මගේ වීඩියෝ එක එහෙනම් මෙතනින් ඉවරයි. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ VPN application use කරනකොට ඉතින් ඔයාගේ personal details ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ bank details වගේ use කරනවා නම් අනිවාර්යෙන් මතක ඇතුව මෙන්න මේ VPN application එක off කරලා අන්නේ දේවල් use කරගන්න. නැත්නම් ඔයාගේ data වලට මේ VPN application එක හරහා connect වෙන නිසා සමහර වෙලාවට හානියක් වෙන්න උනත් පුළුවන්. අන්නේ නිසා අන්නේ වගේ දේවල් ගැන තව සැලකිලිමත් වෙන්න. හරි එහෙනම් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම සුබම සුබ දවසක්.